අයුබෝවන් අපි අද යනවා තවත් ලස්සන තැනක් හොයාගෙන අපි අද යන්නේ යහංගල කට්ටිය කාලා වෙන දැන් කන්න යන්නේ මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ ඔයගලට පල්ලේදී වෙන්නම පාර දිගේ ආපුවාම මෙන්න මේ වගේ තැනකින් උඩට තමයි යන්න තියෙන්නේ. ගහලා තියෙනවා අපි ගත්ත ටිකට් එකේ තිබ්බ ටිකම. අපි අර ගම්මානෙන් ඈත් වෙලා දැන් යනවා පොඩ කැලේ අස්සට. මාරම කූල් එකක් දැනෙනවා තුලට යන්න බලන්න ලස්සන උඩැල්ලොත් එකකින් කෙල්ලෙනවා මේ පැත්තට බැහැලක් තියෙනවා මට පේන විදිහට කුඩැල්ලොත් ඉන්නවා යාළුවෝ ඉතින් අපි පල්ලේදී යන්න මාරු කරගෙන ගෙන ආපු බඩු ටික පැක් කරගෙන ආයෙමත් වතුරත් පුරවගෙන ආයෙ ගමන පටන් ගත්තා ආයෙමත් කැලයක් මැදින් තමයි යන්න තියෙන්නේ ඉතින් අපි පල්ලෙහෙන් වතුර පුරවගෙන ආවට මෙතන තියෙනවා පොඩි බටයක්. උඩින් වතුර පාර එන්නේ මාරම් පිරිසිදුයි. ඔයගලන්ට වතුර මෙතනින් ගන්න පුළුවන්. හැබැයි හැමදාම වතුර තියෙද කියලා නම් දන්නේ නැහැ. මෙතනට මාර view එකක් තියෙන්නේ. අපි යන්නද කඳු මුදුනට තමයි යන්න ඕනේ. දැන්ට ගිහිල්ලා එතනින් හැබැයි තමයි යහංගල තියෙන්නේ. අපි පැය දෙකක් වගේ ඉඳන් තාම කන්ද යනවා. මාරම් මහන්සි දැන් කොල්ලන්ට මහන්සි කන්ද යනවා අපි යන්නේ අපි ලයිකින් කන්දර කලින් යන්නේ. මේ හයික් එක මීට මාසෙක විතරේ කලින් ප්ලෑන් කරපු එකක්. ඔයාලට මතක ඇති මම ගලපිටගල vlog එකේ අන්තිමට කිව්වා මේ මාසේ අන්තිම හයික් එකක් යනවා කියලා. ඒක තමයි මේක. ආදාන්න අතනින් පේනවද? 3 දෙනෙක් ඉන්නවා අපිට කලින් ගියපු ගෞරව මල්ලි මායි තාම යනවා. අපි ආයෙමත් අර මානන් ටිකින් කැලේකට ආවා. මාරම කූල් එකක් තියෙන්නේ උඩ පාර. ඔය අලි නැත්තන්නේ අලි ඇවිල්ලා තියෙනවා මේ පැත්තට.
මෙන්න තියෙනවා අපි හොයන් ආපු යහංගල. පැය ගානක් මෙහෙම ඇවිල්ලා මේ වගේ view එකක් දකිද්දී මානව සතුටක් දැනෙන්නේ. අපේ අනිත් කට්ටිය බෑග් දාලා අර පැත්තට ගිහිල්ලා වගේ. අපිත් මේ පැත්තට යමු එහෙනම්. වතුර එකක් ගමු. වතුර එකක් ගමු. අරුන් බෑග් එකක් කින් තිබුණේ. අපේ කට්ටිය මේ පැත්තෙන් ගිහිල්ලා තිබ්බර අපිට අත වෙනුවේ මම එනකොට පෙන්නුවා. අපිත් යන්නම් ඒගොල්ලෝ කොහෙද ගියේ කියලා බලන්න. ඇත්තට මේක නම් පිස්සුවක් වගේ. ඔයගොල්ලෝ මේ ලස්සන ඇස් දෙකෙන් බලන්න ඉන්න ඕනි. මට මේ ලස්සන ඔක්කොම ඔයගොල්ලන්ට මේ කැමරාව අස්සෙන් දෙන්න අමාරුයි. ඔයාලට මතක ඇති මගේ හැම වීඩියෝ එකෙම බලු යාළුවෙක් ඉන්නවා. මේ බාරත් එක්කෙනෙක් ඉන්නවා. සෝරි, එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා. අපි වැස්ස කාලෙක වගේ ආවනම් මේ ඔක්කොම කොළ පාටට බලා ගන්න තිබ්බා. අපි පල්ලෙන් එනකොට නම් කිව්වා ඊයේ මේට වැස්ස කියලා. අපි බලමු අද රැත්තු හයිද කියලා. අපේ කට්ටිය පොකුන් එක දිහා බලාගෙන දැන් හොයනවා. අපි දැන් කාලා එහෙම අන්න අතන තියෙන ගල් ගොඩ මුදුනට යනවා. එතනට යන්නේ අන්න අතන කෙළවර දිගේ උඩට. අපිවත් තාම හිතලා නැහැ කොහොමද උඩට යන්නේ කියලා. නැත්නම් අපි යනවා කොහොම හරි. ඔයාලා විශ්වාස කරන්න මෙච්චර උඩටත් අලිය ඇවිල්ලා තියෙනවා. අලි වතුර හම්බුණා මගදී. මම පෙන්නුවා පටන් ගත්ත තැන. අපි බෑග් තියපු තැන අලි වතුර තියෙනවා. අපි 3 දිනක් පාර බලන්න කියලා උඩට ගිහිල්ලා මාගයන් නැගලා ආයි බහිනවා. ඒගොල්ලෝ ඉන්නේ මොන නම් පේන්නේ නැහැ. මෙන්න මේ හරිය ඒගොල්ලෝ ඉන්නේ. දැන් ඒගොල්ලෝ ආයි පහළට බහිනවා. අපිට අද කන්න තියෙන්නේ පිටිපානුයි සීනි සම්බෝලයි. අපි කාලා එහෙම දැන් යනවා. ඔයගොල්ලෝ මං අර ආපු ගමන් පෙන්නපු යාංගල නගින්න. කම්බ එහෙම අරන් යන්නේ. අපි බෑග් නම් අරන් නගින්නේ නෑ. බෑග් ටික පල්ලෙහා තියලා යන්නේ. මේ හැටි කියන්න පොඩ්ඩක් බයයි වගේ. ඔයාලා ඇවිල්ලා අරන් ගියොත් එහෙම අපිට කන්නත් නෑ, බඩුත් නෑ, වතුරත් නෑ. යන්න තියෙන්නේ. හේයි හේයි. කොහොමද ඔයාලට? ඒක මුදින් ඔයාලට මොකද මේ වෙලා තියෙන්නේ? මම ඔයාලට හිතේ ගමන ආරම්භ කරන්න. යමු. අපි දාලා ඉන්නේ ඔයාලට මගේ පස්සේ ගොන්න.
තියෙනවා පතන. අපි දැන් ඉන්නේ යහංගල පාමුල. ඒ මේලේනිය අතු ගාලා වගේ නේ බා. අහස නිල් පොළව දුඹුරු වැස්ස නෑ. ඔබ සුදු මම කළු. ඔන්න අපි දැන් රාවණාගේ නිදි අහංගල උඩට යනවා. මේ පාටින් ගමන් යන්න තියෙන්නේ. අන්න තියෙනවා අපි අද කෑම් ගන්න ලස්සන තැන. අපි තනි නොකරපු අපේ යාළුවෝ වැදුනා. දැන් තමයි අමාරුම දී තියෙන්නේ අපිට. යස් කොහොමද? ආ යා මේ අනිත් කුකුලේ මේ කකුලක් මේක පළවෙනි කකුල මේකට තියනවා. උඩු නැති එක. ඊට පස්සේ උඩු එක මේකට තියලා බහිනවා. අර ඊය බස් එක නේද? मैं अकुला लगने मौका दिए सन अरे ऊपर पिछवा से टेंट पा नहीं मालूम ये साइड की बंद होती है नहीं මට ඉන්න බැරිද ඔතන?
පේනනේ අපේ ගෝසල අයියගේ ලොක් එක. කොල්ලෝ ගල් බදාගෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මේ වයිබ් එක ගන්න නම් මහන්සි වෙන්න ඕනේ. අවදානමක් ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති අපි මෙතන ආපු හැටි මෙන්න තියෙනවා. ආපු තැන අර එකෙක් නැවතුණා අතර අපේ කොල්ලෙක් නැවතුණා. තව යන්න තියෙනවා අපිට. තියෙනවනේ යන්න තියෙන තැන. යන්න තියෙන්නේ තව ටිකක් අමාරු තැනකින්. අපි 6 දිනක් ආවා. උඩටම යන්නේ 3 දෙනයි දැන්. වාසනා සම්පත. ඕනි සෙල්ලවා. හිතාගන්න පුළුවන් අපි ආපු දුර.
මම ගොඩක් කාලෙක ඉඳන් හීන දැක්ක දෙයක් අද ඉෂ්ට කරගත්තා. ගොඩක් කාලෙක ඉඳන් යහංගල එන්න ලොකු උවමනාවක් තිබ්බා. අද අපි 3 දෙනෙක් යහංගල මුදුනට ආවා. තුනින් පල්ලෙහා තියෙන්නේ පල්ලමක්. තියෙනවා කවුරු හරි හදපු ගල් වලින් කුරුණක් හදලා ඉතින් මම මේ ඇවිදින්නේ ගොඩක් අය කියනවා රාවණා රජතුමා මේ ගලේ තමයි නිදාගෙන ඉන්නේ කියලා. ඇත්තද පුරුදු කියන්න දන්නේ නැහැ. ගොඩක් අය වුණාට කියනවා මේ ගලේ තුමා නිදාගෙන ඉන්නවා කියලා. කොහොමරි අපේ අද රෑ ගෙවෙන්නේ රාවණ රජතුමාගේ සිරියාන ඉස්සරහා. අන්න අතන තව දෙගොල්ලෝ කැම්ප් කරලා තියෙනවා. අපි හිතනවා අපි යන්නර හරියෙන් විතර කැම්ප් කරොත් හොඳයි කියලා. ඕගලන්ට මම අරයින්ටත් ගිහිල්ලා පෙන්නන්නම් මේ පැත්තත් මොන වගේද කියලා. ඕගලන්ට පේනවා ඇති මේක තනිකරම තනි කළු ගලක්. මේ කළු ගල උඩ තනකොළ වැහිලා තියෙන්නේ. එතනම අපිට කැම්පින් අයිටම් ටික මෙතනට ගේන්න පුළුවන් වුණා නම් අපි අද රෑ නවතින්නේ මෙතන. ඒ වුණාට ඔයගොල්ලෝ දකින්න ඇති අපි ආපු විදිය. මේ විදිහටත් එක්ක අපි ආවෙත් බොහොම අමාරුවෙන් ඊට බඩු ටික කොහොමද ගේන්න බෑ. අපි යහංගල එක කෙළවරකට ඇවිල්ලා ඉන්නේ දැන්. මේ පැත්තේ කොහොම පතනක් තියෙන්නේ. අර පැත්තෙන් ගඟක් පේනවා දිගටම යන එකක්. ඒකම වැව් දෙක තුනකුත් පේනවා. මට පේනවත් දන්නේ නැහැ. අන්න අතන තියෙන අමුතු හැඩයක කන්දක්. අන්න ඉන්න වත් එක්ක ආපු දෙන්න. මේ දෙන්න මට කලින් අර පැත්තට ගියා. කැමරේ කොට charge වෙනකම් මෙතන හිටියා. මට පේනවා අතන තියෙන අමුතු හෙඩ් එක අන්දක් තියෙනවා. යන්න ඒකට. කවද යන්නේ? දෙසැම්බර් විතරද දැන් ඉන්නේ. දෙසැම්බර් වගේ නේ. ඈ? මේ මාසෙත් දැන් තව දෙකක් තියෙනවානේ. නහමයි අපේ කොල්ලන්ගේ දින වැටලා තියෙන්නේ. ඉතින් තවත් එක් කඳුනගින්නෙක්ගේ තිබ්බ හීනයක් මේ විදිහට හැබෑ වුණා. යහංගල ඉවරයි. හෙට කෙහෙල් පද්දෝරුව හෙට හවස කන විද්දාගන්න. ඒ තුන ගියා කියන්නේ එකක් හරි. අපි එහෙනම් පහළට යමු.
වතුර බෝතලෙත් එක්ක බලන්න. පැත්තිං ලස්සන්ට කෙහෙල් පත්දූරුවට පිටිපස්සෙන් ඉර බැහැගෙන යනවා. ඒකමනි මෙතන ගොල්ලන්ට පේන ඇති කන විද්දා කරලා. මම ඉස්සෙල්ලා පෙන්නුවා. එතන පෙවුන්නේ නැහැ. වලට තව දෙයක් කියන්න තියෙනවා. අපිට තාමත් හිතා ගන්න බෑ අර වගේ ස්ලොප් එකක් අපි නැග්ගා කියලා. මෙයාලත් විශ්වාස කරන්න බෑ. පිස්සු වගේ දැන් කරන්නම් බෑ. අපි මේක නැග්ගද කියලා. අපි පුළුවන් තරම් ඔක වටේම නගලා අපි අතන ඉඳලා අතනටම ගියා. මෙයා හැදුවා එතන ඉඳලා මෙතනට බැහැලා මෙතනින් ඔහොම එන්න. උඹට පේනවාද ඉතින් බෑ කියලා. අතන තව කැම්ප් සයිට් එකක් තියෙනවා. අපි බැලුවේ අතන උඩ ඔයගොල්ලන්ට පේනවා ඇති අපි දෙන්නෙක් ඉන්නවා. අන්න එතන කැම්ප් කරන්න. අපි නම් කැම්ප් සයිට් එකට ගිහිල්ලා ආයිඩියෝ එකෙන් හම්බෙමු. අපි ටෙන්ට් එකක් ගහගෙන හොට් චොක්ලට් බොන්න යන්නේ. වතුර එකක් තුන් වෙනවා. අද මං ඉන්නේ මෙන්න මේකේ. තුන් දෙනෙක් ඉන්නවා මේකේ. ඈවතේ තව තියෙනවා ඒවා ඉන්නවා අනිත් තුන් දෙනා. එක ටෙන්ට් එකක බෑග් ටික ඔක්කොම දානවා අපි. අපි හොට් චොක්ලට් එකත් හදාගත්තා. දැන් බොන්න තමයි යන්නේ. රෑට රයිස් එකක් ගහන්න හදන්නේ. කොක්ලා දෙන්නෙක් කැරට් කපනවා. අවුස් කපනවා කැපිල්ලක්. කොළො ටිකක් බියසරා බලන් ඉන්නවා. බිත්තර කරන ඩයල් එකක්. මෙයාට තියෙන විශේෂ හැකියාව තමයි ඒක. එහෙම තමයි. ඒක හැකියාවල් තියෙනවා මචං. ඒක හැකියාවල් තියෙන මිනිස්සු ඉන්නේ. මෙන්න මේ විදිහට අපේ රෑ කෑම වේල තියෙනවා. රයිස් එකක් ගහලා බිත්තර ඔම්ලට් එකක් දාලා ලුණු සම්බෝලයි සීනි සම්බෝලයි. සීනි සම්බෝල. ටොමැටෝ සෝස්. මට අපේ අද ලුණු සම්බෝල ටික නකල්සල රෑ කෑම. යහංගලේ ඉස්සරහින් දාන් ලුණු සම්බෝල තව කාට හරි ඕනද? කනවා. ඒ රෑ කෑම. අපි කාලා එහෙම ටිකක් වෙලා කතා කර හිටියා. දැන් වෙලාව
12:20යි. ඉතින් අපිට නිදාගන්න පැය 5ක් වගේ තියෙනවා. අපිට උදේම නැගිටලා උයලා යන්න ඕනේ කෙහෙල්පත් දෝරුවට. අපි නම් උදේ ලස්සන සන්රයිස් එකකින් හම්බෙමු. good night. good morning. දැන් වෙලාව 5:28යි. අන්න අර විදිහට අද සන්රයිස් එක වෙනවා යාංගලට පිටිපස්සෙන්. අපේ ටෙන්ට් එක තුන් දෙනෙක් නම් නිදි. අපේ ටෙන්ට් එක තුන් දෙනා නම් ඇහැරලා ඉන්නේ. නිදි නිදි. අපි ටෙන්ට් එක දාගත්තේ කෙලින්ම ඉරට මුහුල්ලා වෙන්න බලන්න. මෙයාලා බොරු නිදි අපේ කට්ටිය අතරින් කෙනෙක් ඉන්නවා. අර පැත්තෙන් අපේ අද කනවිද්දාගලයි කෙහෙල්පත් දොරුව තියෙනවා. පෑවුවද අපේ වාසනාව කියන්නේ අද වලාකුළුත් නෑ, ඉර වැහෙන්න වැස්සත් නෑ. ගොඩ කාලකට පස්සේ ලස්සන සන්රයිස් එකක් දැක්කා. බලලා අපි තේ එකක් හදනවා. ඔබගේ කෝප්පය දැන් දාන්න කට්ටියට. එකක් දිහා බලාගෙන කෝපි එකක් බොන ගමන් very nice come nice biscuit එකක් එක්ක අපි තේ බීලා උදේට උයන්න පටන් ගත්තා. ඊට උදේට හදනවා පරිප්පුයි සෝයා මීටුයි ලුණු සම්බෝලයි රතු වතුයි. ඊ බිත්තර තම්බලයි. පිළිපොඩි වැඩක් හම්බුණා. හාල් හොදන්න අපි හාල් ටික හොදමු. මටත් වතුර පොඩ්ඩක් දාන්න.
පරිප්පු ටිකත් හැදෙනවා. ඒ හොදන්න බත් එක ලිපේ තිබ්බා. පරිප්පුව මෙතන හැදෙනවා. අපි දැන් යනවා වතුර පුරව ගන්න. අපිට තිබ්බ වතුර ටික අපිට තියාගන්න බැරි වුණා. වතුර බෝතල් ගොඩක්ම ඉවරයි. අන්තිමට අපි උදේට බාගෙට උයලා ඉවර වෙනකොට අපිට තිබ්බේ පහේ එක කෑම එකයි. තවත් පහේ එක කෑම එකකින් ඉඳන් හෙට අවස්ථර ගන්න ඉන්න බෑ. ඉතින් අපි යනවා 4 දෙනෙක් වතුර ගේන්න. දෙන්නෙක් නම් ඉස්සරහින් ගියා. දෙන්නෙක් උයනවා. 4 දෙනෙක් වතුර ගේන්න යනවා. අපි එහෙම එහෙමත් හොදගෙන ඒ ඇක්ටිව් කරගනිමු. ඉතින් අපි වතුර බටේ ගාවට ආවා. දත් මොදින්න යන්නේ දැන්. කිලෝමීටර් කහක් යන්නේ. වතුර පුරෝලා නිකන් නාන්න අදහසක් ආවා අපිට. කට්ටියම නෑවා. ක්‍රෙඩිට් හොදගෙන අපි කන්දක් පුරට ඇවිල්ලා නාපු පළවෙනි පාර තමයි මේක. එන්න කඳුර නාන්න තිය අපි වතුර බොන්න හොයාගත්තත් බොහොම අමාරුවෙන්. උනට මතක ඇති. ඉතින් අපිට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ ගෙනාපු ගෑස් දෙකම ඉවර වෙලා මාළුව දෙක නම් කොල්ල දෙන්න සුපිරියටම ගහලා තියෙනවා. බත් එක ගෑස් ඉවර වෙලා අය මචං මේකට කේස් එකක් ගිහිලා තියෙනවා. ඒ ගෞතම මේට අපි දැන් අතන ඔයගොල්ලෝ මතක ඇති පොඩි කැලයි ගොල්ලක් තිබ්බා. එතනට යනවා. ටෙන්ට් ටිකත් ගහගෙන එතන බත් එක උයලා කන්න. මෙතන අවුවත්සරයි. ඉතින් අපි ඔක්කොම ටික අස් කරලා කෑම ටිකත් අරන් ටෙන්ට් එක ගහපුවා. එහෙම තමයි වස් කරලා තියෙන්නේ. අපි යනවා අතන ගස් ටික ළඟට. 50 බෑග් දෙකක් තනියෙන් ගෙනියනවා කියන්නේ. අර කිලෝ 10ක් විතර බෑග් එක උස්සන් ඇවිල්ලා දැන් නම් පොරිස් දෙක නෑ වගේ. අපේ දෙන්නේ ගියා දැන් දර හොයන්න. අපේ ගෑස් එකත් ඉවරයි. ඉතින් දර ටික හොයනකම් පොඩ්ඩක් නිදාගෙන ඉන්න ඕනේ. ඒ හා පැත්තෙන් ඇවිලෙන්නේ නැහැ. මේකෙත් එක පැත්ත ඇවිලෙන්නේ. ඒ බත් එක ආයි හැදෙනවා. අපේ දවල් කෑම එක හදාගත්තා. පරිප්පු, තුබත්, මික්සර් ඔම්ලට්, සෝයා මීට්. අපි දාන්න වටනයි පණු. හැන්දක් තිබ්බනේ මොකක් හැන්ද පිටපස්ස වගේ. කොහොමද කෑම? අපි ස්ටේට් එකයි. ලොකෙන් කොහොමද කුකුලා කෑම? කොප්පිය ගමන් කියලා වෙන සුපිරියක්. ආගම පරිප්පු ඉරවන්නේ. මේක පොත් සම්බෝල කොට දෙනවා මාරු එච්ච දෙයක් කරන්න අමාරු කත්තක් වලින් කොච්චි සම්බෝලයක් තිබ්බනම්. මෙන්න තියෙනවා අපේ අද දවල් කෑම එක. සෝබක ආහාර වේලක් කැලෑ කොල්ලන්ට. ඉතින් අපි යහංගලින් යන්න හදන්නේ දැන්. අපේ යහංගල ගමන මෙතනින් ඉවරයි. ඉතින් එහාට අපි යනවා තෙල්පත් දෝරුවයි කනවිද්දාගලයි. අපි ඔය පුතන ඔක්කොම අස් කරලා කනවිද්දාගලයි තෙල්පත් දෝරුවයි යන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.